ස්ට්‍රින් එකේ 9 වෙනි ෆ්‍රෙට් එකයි. තුන්වෙනි ස්ට්‍රින් එකේ 10 වෙනි ෆ්‍රෙට් එකයි. ඒ වගේ කොටස් තුනක්. නැවතත් තුන්වෙනි ස්ට්‍රින් එකේ 9 වෙනි ෆ්‍රෙට් එකයි. තුන්වෙනි ස්ට්‍රින් එකේ 10 වෙනි ෆ්‍රෙට් එකයි. ඒක වාදනය කරන්නේ අරකට වැඩිය ටිකක් වේගයෙන්. ඒ වගේ කොටස් දෙකක්. මුල් කොටසත් එක්ක ඊළඟට දෙවෙනි ස්ට්‍රින් එකේ 10 වෙනි ෆ්‍රෙට් එකයි. එතකොට මේ කොටස ඊළඟට ඒක වාදනය කරන්නේ දෙවෙනි ස්ට්‍රින් එකේ 10 වෙනි ෆ්‍රෙට් එකයි. දෙවෙනි ස්ට්‍රින් එකේ 12 වෙනි ෆ්‍රෙට් එකයි. එතකොට ඒ වගේ කොටස් තුනක්. ඊළඟට දෙවෙනි ස්ට්‍රින් එකේ 13 වෙනි ෆ්‍රෙට් එකයි. දෙවෙනි ස්ට්‍රින් එකේ 12 වෙනි ෆ්‍රෙට් එකයි. දෙවෙනි ස්ට්‍රින් එකේ 10 වෙනි ෆ්‍රෙට් එකයි. තුන්වෙනි ස්ට්‍රින් එකේ 12 වෙනි ෆ්‍රෙට් එකයි. තුන්වෙනි ස්ට්‍රින් එකේ 10 වෙනි ෆ්‍රෙට් එකයි. දැන් වාදනය කරපු කොටස් දෙක තියෙන්නේ. එතකොට මේ කොටස දැන් මෙන්න මේ කොටස් දෙකම නැවත වතාවක් ඒ කියන්නේ වාදනය කරන්න ඕන. අන්න ඒ වගේ කොටස් දෙකක් වාදනය කරන්න ඕන. ඊළඟට E minor chord එක අල්ලලා එකක් උඩට නැවතත් දෙකක් උඩට ඒ කියන්නේ මේ විදිහට ඊළඟට නැවතත් දෙකක් අන්න ඒ වගේ වාදනය කරන්න ඕන කොටස් තුනක්. ඊළඟට අන්න ඒ වගේ දෙකක්. ඒ කියන්නේ සම්පූර්ණ වාදනය වෙන්නේ හරි. එහෙම වාදනය කරලා ඊළඟට වාදනය කරන්න තියෙන්නේ ඒක වාදනය කරන්නේ දෙවෙනි ස්ට්‍රින් එකේ 12 වෙනි ෆ්‍රෙට් එකයි. පළවෙනි ස්ට්‍රින් එකේ 10 වෙනි ෆ්‍රෙට් එකයි. පළවෙනි ස්ට්‍රින් එකේ 12 වෙනි ෆ්‍රෙට් එකයි. ඊළඟට පළවෙනි ස්ට්‍රින් එකේ 10 වෙනි ෆ්‍රෙට් එකයි. දෙවෙනි ස්ට්‍රින් එකේ 12 වෙනි ෆ්‍රෙට් එකයි. ඒ ඔක්කොම වාදනය කරාම අන්න ඒ වගේ කොටස් දෙකක් වාදනය කරන්න ඕන. ඊළඟ කොටස ඒක වාදනය කරන්නේ දෙවෙනි ස්ට්‍රින් එකේ 10 වෙනි ෆ්‍රෙට් එකයි. පළවෙනි ස්ට්‍රින් එකේ 8 වෙනි ෆ්‍රෙට් එකයි. පළවෙනි ස්ට්‍රින් එකේ 10 වෙනි ෆ්‍රෙට් එකයි. ඊළඟට නැවතත් පළවෙනි ස්ට්‍රින් එකේ 8 වෙනි ෆ්‍රෙට් එකයි. දෙවෙනි ස්ට්‍රින් එකේ 10 වෙනි ෆ්‍රෙට් එකයි. දැන් මුල් කොටසත් එක්ක ඒක වාදනය කරන්නේ තුන්වෙනි ස්ට්‍රින් එකේ 10 වෙනි ෆ්‍රෙට් එකයි. දෙවෙනි ස්ට්‍රින් එකේ 10 වෙනි ෆ්‍රෙට් එකයි. පළවෙනි ස්ට්‍රින් එකේ 8 වෙනි ෆ්‍රෙට් එකයි. පළවෙනි ස්ට්‍රින් එකේ 7 වෙනි ෆ්‍රෙට් එකයි. ඊළඟට දෙවෙනි ස්ට්‍රින් එකේ 10 වෙනි ෆ්‍රෙට් එකයි.
ඒ කොටස් ටිකම වාදනය කරාම ඊළඟ කොටස ඒක වාදනය කරන්නේ දෙවෙනි ස්ට්‍රින්ග් එකේ 8 වෙනි ෆ්‍රෙට් එකයි, දෙවෙනි ස්ට්‍රින්ග් එකේ 10 වෙනි ෆ්‍රෙට් එකයි, දෙවෙනි ස්ට්‍රින්ග් එකේ 12 වෙනි ෆ්‍රෙට් එකයි, නැවතත් දෙවෙනි ස්ට්‍රින්ග් එකේ 10 වෙනි ෆ්‍රෙට් එකයි. අන්න ඒ වගේ කොටස් දෙකක්. ඊළඟ කොටස ඒක වාදනය කරන්නේ දෙවෙනි ස්ට්‍රින්ග් එකේ 6 වෙනි ෆ්‍රෙට් එකයි, දෙවෙනි ස්ට්‍රින්ග් එකේ 8 වෙනි ෆ්‍රෙට් එකයි, දෙවෙනි ස්ට්‍රින්ග් එකේ 10 වෙනි ෆ්‍රෙට් එකයි, නැවතත් දෙවෙනි ස්ට්‍රින්ග් එකේ 8 වෙනි ෆ්‍රෙට් එකයි. ඒ වගේ කොටස් දෙකක්. ඊළඟ කොටස ඒක වාදනය කරන්නේ දෙවෙනි ස්ට්‍රින්ග් එකේ 5 වෙනි ෆ්‍රෙට් එකයි, දෙවෙනි ස්ට්‍රින්ග් එකේ 6 වෙනි ෆ්‍රෙට් එකයි, හැමරෝන් පුල් ලොප් එකක්. ඊළඟට තුන්වෙනි ස්ට්‍රින්ග් එකේ 7 වෙනි ෆ්‍රෙට් එකයි, දෙවෙනි ස්ට්‍රින්ග් එකේ 5 වෙනි ෆ්‍රෙට් එකයි. ඒක සම්පූර්ණම අපි දැන් වාදනය කර කොටස් ඔක්කොම වාදනය කරාම ඒ කියන්නේ මම මෙතනින් ඉඳලා වාදනය කර කොටස ඊළඟ කොටස ඒක වාදනය කරන්නේ දෙවෙනි ස්ට්‍රින්ග් එකේ 5 වෙනි ෆ්‍රෙට් එකයි, දෙවෙනි ස්ට්‍රින්ග් එකේ 6 වෙනි ෆ්‍රෙට් එකයි, දෙවෙනි ස්ට්‍රින්ග් එකේ 8 වෙනි ෆ්‍රෙට් එකයි, පළවෙනි ස්ට්‍රින්ග් එකේ 5 වෙනි ෆ්‍රෙට් එකයි, පළවෙනි ස්ට්‍රින්ග් එකේ 7 වෙනි ෆ්‍රෙට් එකයි, පළවෙනි ස්ට්‍රින්ග් එකේ 8 වෙනි ෆ්‍රෙට් එකයි. ඊළඟට දෙවෙනි ස්ට්‍රින්ග් එකේ 5 වෙනි ෆ්‍රෙට් එකයි. ඊළඟ කොටස ඒක වාදනය කරන්නේ දෙවෙනි ස්ට්‍රින්ග් එකේ 5 වෙනි ෆ්‍රෙට් එකයි, තුන්වෙනි ස්ට්‍රින්ග් එකේ 7 වෙනි ෆ්‍රෙට් එකයි, දෙවෙනි ස්ට්‍රින්ග් එකේ 5 වෙනි ෆ්‍රෙට් එකයි. ඊළඟට දෙවෙනි ස්ට්‍රින්ග් එකේ 6 වෙනි ෆ්‍රෙට් එකයි. ඊළඟ කොටස ඒක වාදනය කරන්නේ දෙවෙනි ස්ට්‍රින්ග් එකේ 5 වෙනි ෆ්‍රෙට් එකයි, දෙවෙනි ස්ට්‍රින්ග් එකේ 6 වෙනි ෆ්‍රෙට් එකයි, නැවතත් දෙවෙනි ස්ට්‍රින්ග් එකේ 5 වෙනි ෆ්‍රෙට් එකයි. ඊළඟට පළවෙනි ස්ට්‍රින්ග් එකේ 4 වෙනි ෆ්‍රෙට් එකයි. ඊළඟ කොටස ඒක වාදනය කරන්නේ පළවෙනි ස්ට්‍රින්ග් එකේ 5 වෙනි ෆ්‍රෙට් එකයි, පළවෙනි ස්ට්‍රින්ග් එකේ 4 වෙනි ෆ්‍රෙට් එකයි, පළවෙනි ස්ට්‍රින්ග් එකේ 5 වෙනි ෆ්‍රෙට් එකයි. ඊළඟට පළවෙනි ස්ට්‍රින්ග් එකේ 7 වෙනි ෆ්‍රෙට් එකයි. ඒක වාදනය කරන්නේ පළවෙනි ස්ට්‍රින්ග් එකේ 7 වෙනි ෆ්‍රෙට් එකයි, පළවෙනි ස්ට්‍රින්ග් එකේ 8 වෙනි ෆ්‍රෙට් එකයි, නැවතත් පළවෙනි ස්ට්‍රින්ග් එකේ 7 වෙනි ෆ්‍රෙට් එකයි, නැවතත් පළවෙනි ස්ට්‍රින්ග් එකේ 8 වෙනි ෆ්‍රෙට් එකයි. ඊළඟ කොටස ඒක වාදනය කරන්නේ පළවෙනි ස්ට්‍රින්ග් එකේ 7 වෙනි ෆ්‍රෙට් එකයි, පළවෙනි ස්ට්‍රින්ග් එකේ 8 වෙනි ෆ්‍රෙට් එකයි, පළවෙනි ස්ට්‍රින්ග් එකේ 7 වෙනි ෆ්‍රෙට් එකයි, නැවතත් පළවෙනි ස්ට්‍රින්ග් එකේ 8 වෙනි ෆ්‍රෙට් එකයි, පළවෙනි ස්ට්‍රින්ග් එකේ 7 වෙනි ෆ්‍රෙට් එකයි. ඊළඟට ඒක වාදනය කරන්නේ පළවෙනි ස්ට්‍රින්ග් එකේ 10 වෙනි ෆ්‍රෙට් එකයි, පළවෙනි ස්ට්‍රින්ග් එකේ 8 වෙනි ෆ්‍රෙට් එකයි, පළවෙනි ස්ට්‍රින්ග් එකේ 7 වෙනි ෆ්‍රෙට් එකයි, දෙවෙනි ස්ට්‍රින්ග් එකේ 10 වෙනි ෆ්‍රෙට් එකයි. එතකොට ඒ කොටසම ඊළඟ කොටස
ඒක වාදනය කරන්නේ දෙවෙනි ස්ට්‍රින් එකේ 8 වෙනි ෆ්‍රෙට් එක 2යි. ඊළඟට දෙවෙනි ස්ට්‍රින් එකේ 10 වෙනි ෆ්‍රෙට් 1යි. පළවෙනි ස්ට්‍රින් එකේ 7 වෙනි ෆ්‍රෙට් 1යි. ඒ වගේ කොටස් දෙකක්. ඊළඟ කොටස ඒක වාදනය කරන්නේ දෙවෙනි ස්ට්‍රින් එකේ 6 වෙනි ෆ්‍රෙට් එක 4ක් වාදනය කරනවා මෙන්න මේ විදිහට. ඊළඟට පළවෙනි ස්ට්‍රින් එකේ 5 වෙනි ෆ්‍රෙට් 1යි. පළවෙනි ස්ට්‍රින් එකේ 7 වෙනි ෆ්‍රෙට් 1යි. පළවෙනි ස්ට්‍රින් එකේ 5 වෙනි ෆ්‍රෙට් 1යි. එතකොට ඒ කොටස ඊළඟට පළවෙනි ස්ට්‍රින් එකේ 4 වෙනි ෆ්‍රෙට් 1යි. ඊළඟ කොටස ඒක වාදනය කරන්නේ දෙවෙනි ස්ට්‍රින් එකේ 5 වෙනි ෆ්‍රෙට් 1යි. ඒක නිකන් කට් වෙන විදිහට වාදනය කරන්නේ. ඊළඟට තුන්වෙනි ස්ට්‍රින් එකේ 4 වෙනි ෆ්‍රෙට් 1යි. තුන්වෙනි ස්ට්‍රින් එකේ 7 වෙනි ෆ්‍රෙට් 1යි. නැවතත් දෙවෙනි ස්ට්‍රින් එකේ 5 වෙනි ෆ්‍රෙට් 1යි. මෙන්න මේ වගේ තියෙනවා. අන්න ඒ වගේ කොටස් 4ක් වාදනය කරන්න. මුලින් එකක් මේ විදිහට වාදනය කරලා ඊළඟට 4ක් වාදනය කරනවා.